අඩෝ මේ සින්දු කියන්න එපා යකෝ. වනසිංහ මිස් ආවොත් එහෙම මට තමයි යහගන්න වෙන්නේ. මොකද යකෝ ඒ පාර මට මේ හුණු කොට්ටෙන් ගහපු එක. හිටපල්ලකෝ මං උතේ එන්නේ. තව සුපිරි සින්දුවක් පටන් ගනියවකෝ. යකෝ මේ දැන් ටික කරගනින් සින්දු කියන්න එපා කියලා වැල්ලිච්ච නේද මේ සින්දුවක් පටන් ගනිලා කියන්නේ. මොන්නම් අනේ මන්ද මේ වගේ පන්ති නායකයෝ ලීයකින් ගත්ත හැකි. එද්දකින් විතර. ඉතින් අපිට කියන්නේ උඹම පටන් ගනින්කෝ බං. අපිට සින්දු කියන්න හොඳටම පුළුවන්. මට පටන් ගන්න පුළුවන්. ඒත් හැබැයි මියුත් ටික ගන්නට ඕනේ. අපෝ මියුසික්ද? මියුසික් කියලා නම් මං කටින්. ඒ කොහොමද කටින් මියුසික් දෙන්නේ? අපෝ උඹ ඒකවත් දන්නේ නැද? මෙන්න මෙහෙමයි කටින් මියුසික් දෙන්නේ. බලපන්. අන්න එහෙමයි කටින් මියුසික් දෙන්නේ. නැත්තම් බලලා ඉගෙන ගනින් බා. දැන් කොහොමද කටින් මියුසික් එකක් දීපන්. මොකද්ද මම මේක කරන්නේ? ආතල් කඩනවනම් මේක. මහා මී හරකේ පිස්සේ. ඒක තමයි බං ආතල් එකේ සින්දුවක් කියන්න හැදුවා විතර. මොකಾದ බං මේ ගැට පෙරකාරයෙක් එක්කන් ආයි. මේකගේ මියුසික් ඕනේ හිටපන් මම මියුසික් එක දෙන්නම්. ඇයි දැන් මොකද්ද ඒකේ තියෙන වැරද්ද කියපල්ලකෝ. මං ඒක හොඳට කරානේ බං. මොන පොල් බూరుවාදයකෝ මේ සින්දු කියද්දි ගැට පෙර ගහන්නේ. උඹලා මහා පිස්සේ. හරි දැන් ඕවා ටික නවත්තලා සින්දුවක් පටන් ගනින්න. අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත ආව යතේ දඟර වලිග ලපවානර දසකම් දක්වනවා අහසේ ඉලයයි වලිගෙන් ගෙඩි කඩතේ බර කරට අරන් දඩයන් පිරිහිලා යයි. මොකද යකෝ මේ හුස්ම හිර වෙච්ච මීහරක් දෙන්නෙක් ඔය කයරගෙන මන් දිහා බලන් ඉන්නේ. සින්දු ඊටු ටික කියලා. වා වනසිංහ මිස් යකෝ. වනසිංහ මිස් කොහෙද යකෝ මෙහෙ එන්නේ. මන් කදන් විනාඩියකට විතර කලින් ස්ටාෆ් රූම් එක ළඟ බන්දාසේ කෝපාදූප කියවනවා. චොට්ටා කවුද ඕපාදූප කියවන කිව්වේ? අනිත් එක තමයි පන්ති නායකයා නේද? පන්ති නායකයා කොහොම හැසිරෙනවද? අනිත් උන් කොහොම හැසිරෙන්නකෝ? බෑ පියෝකෙන් බිමට. වනසිංහ මිස්. වනසිංහ මිස් තමයි. ඇයි උඹට ප්‍රශ්නයක් නැවද? දැන් සිව් කියපේ උන් එක ගානේ ඇවිල්ලා සිව් කිව්වා කියලා කියපල්ලා. එහෙම කිව්වොත් උඹට දෙන්න දඩුවම අඩු කරගන්න පුළුවන්. හැබැයි නැත්තම් බලාගමු. අයිසල් එකෙන් නැගිටලා උඹලා කියපු සින්දු ආපහු පාරක් යනවාලකෝ. ජොනි තමුසේ නැගිටලා කියනවා. මම එතකන් ගුරු මේසේ ගාව ඉඳගෙන ඉන්නවා. ඒක ඇවිල්ලා කියපල්ලා හරිද? නැත්නම් එහෙම බලාගමු. ජොනි තමුසේක පන්ති ඉස්සරහට ඇවිල්ලා කියනවා කල්ලාල ගාවට වෙලා. ජොනි තමුසේ සින්දුව කියන්න පටන් ගන්නවා. තමුසේලා එක එක ඇවිල්ලා මෙතෙන්ට වෙලා කියනවා තමුසේලා සින්දු කියලාද කියලා. නෝනි කියපන් ඒ සින්දුව. හරි ඉන්න වනසිංහ මිස් කියන්න. අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත ආව යතේ දඟර වලිග ලපවාන දසකම් දක්වනවා අහසේ ඉල යතේ වලිගෙන් ගෙඩි කඩතේ පරිවර කරට අරන් දඩයන් පිරිලා යතේ. අඩ උඹලා ටික මන් නැතුව සින්දු කියන්න ගත්තානේ. ඊටපල්ලා එහෙනම් දැන් මේක කියමු. ලලා ලා ලලා अंगम्मन सुमन बुरुवट राखीने अंगम्मन सुमन मुल सासुने
ඕයි ඕයි බූරුවෝ තෝට ට්‍රැක් දයකෝ මොකද්ද බල්ලෝ ආතල් කඩන්නේ? ඔය අතගනිකෝ කටින් එහාට. පිස්සෝ ඕවා කියන්න එපා යකෝ වනසිංහ මිස් ඉන්නවා පන්තියේ අම්මට හුඩු වනසිංහ මිස් කොයි වෙලේද යකෝ ආවේ? මිස් පන්තියේ හිටියේ යකෝ තෝ ටොයිලට් ගිය වෙලාවේ මිස් ආවා ඕයි මාටින් තමුසර පිස්සු ඇතිරද යකෝ මේ පන්ති පැත්තට පැනලා මීහරකෙක් වගේ කෑ ගහන්නේ පන්ති ගුරුවරයෙක් ඉන්නවා කියලාවත් ගානක් නෑ මේකට අනික තමුසේ කොහෙද මේ අවේලාවේ ගියේ මම මේ ටොයිලට් එකට ගියා මිස් පොඩ්ඩක්. අනේ නිකන් ඵලයන් යන්න උඹ විතරක් මේ විනාඩි 10න් 10ට ටොයිලට් යන්න මොකද ලීක් වෙනවද මිස් ඕකාවේ බොරු කියන්නේ. ඕක පීකට් කරලා යන්නේ ඩාන්ස් රූම් එක පැත්තේ. කෙනට නෝ බලන්න. මාටින් මොකද්ද ඒ ඩාන්ස් රූම් එක පැත්තේ යන කතාව චුට්ටා මං තවසේ පස්සේ අල්ලගන්නම්. මොකුත් නෑ මිස්. මේ මුන්ගේ බොරු. බොරු දාත්තට අදාළ නෑ උඹයි ජොනියයි ඔතනින් දන කනිල්ලා ජොනියස් සින්දු කිව්වා උඹස් සින්දු කිව්වානේ දැන් දන කහගෙන යව් දෙන්නම බලපන් මාටින් උඹේ කරපු වැඩෙන් දන කහගෙන එන්න උනානේ නැත්තම් අර දඟරවල් සින්දුව කියලා අපූර්වට පයින්ද ගන්න තිබ්බා උඹ මේ මගුලක් කතා කරනවා. මම මේ කී හිට ඒතුර ටික කිව්වරන් වරසිංහ මිස්ටර් මෙතන කලන්තේ දාත් වැටෙනවා. දැන් ඔය අනිත් එවුන්ගේ සින්දු කිව්වේ නැද්ද මොකෙක්වත් ඇවිල්ලා ඉදිරිපත් වෙලා නැත්තම් තොපිට දැන් රෝම තොපිට හිතා ගන්නවත් බැරි වෙයි හරිද ඒ මාටියා ආන් ගැසා ඇවිල්ලා බං ගැසෝ මොකාටද යකෝ තෝ ගැසා කිව්වේ සෝරි වැරදුනා ගැමුණු සර් කියලා කිව්වේ. අංශ ප්‍රධානස එන්න උරට මොකද මිස් මේ පුත්තරම් පූර්ව දෙන්නව දනකස්සෝලා දින්නේ මම එද්දි මුන් ටික ඔක්කොම සින්දු කියා හිටියේ ඔය මාටින් කියන කාරණ ටොයිලට් ගිහිල්ලා හිටියේ කොහොම හරි මං ඔය ජොනි කියන කාට කිව්වා මෙතෙන්ට හින්දුවක් කියපන් කියලා ඌ සින්දුව කියයිද්දි අරුටෙට්ට කියවිල ඉඳන් ඇවිල්ලා පැනගෙන සින්දුව කියන්න ගත්තා ඉතින් මම මුන් දෙන්නවම දන ගැස්සුවා අරුන්ගේ එකෙක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ සර් එකෙක් සින්දු කිව්වේ නැහැ කියලා කියන්නේ මිස්ටර් බයිද ඕන් සෙට් එක වෙවන්න මාකට පොඩි වැඩක් කරගන්න කියනවා උන්ට කියලා අපෝ අරන් යන්න සර් කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි ඔක්කොම වරෙල්ලා මාත් එක්ක යන්න උඹලට කියලා මට පොඩි වැඩ වගේක් කරගන්න තියෙනවා හරිනේ මේක ආවා කියන්නේ ඉතින් ටොපියක් තමයිනේ ඔව් බං කොට බඩ තඩියා උස යන්නෙත් නෑ ඔකගේ තියෙන මූසරකමට පියර් බීලා බඩත් බලපන් වල්ලුවෙක් වගේ කියන දේ අහලා වරෙල්ලා යන්න මගේ පස්සේ දැන් ඔබලා දෙන්නත් මේ මූකලම් පස්ස දෙන්නෙක් වගේ මෙතෙන්ට නැතෝ ඵලයව යන්න නැත්තම් අරයක ඇවිල්ලා තොපිට කයි දැන් තොපි දන්නවද මං උඹලව මොකටද එක්කන් ආවේ කියලා ඒක දන්නව නම් ඉතින් අපි මෙහෙම හිටන් ඉන්නේ නෑනේ මොකද්ද ඔබ කිව්වේ නෑ මේ දන්නේ නෑ කියලා කිව්වේ බලපල්ලා මේ ඉස්කෝලේ හැටි හැමතැනම ටොපිකයි චොක්ලට් කොලයි අනම් මනා ලබ්බල් ඔක්කොම ටික ටොපි ඔක්කොම ටික අද දවසේ ඇතුළත මේ ඉස්කෝලේ හැමතැනම තියෙන ටොපි කොල චොක්ලට් කොල ඔක්කොම උලලා දාලා ඉස්කෝලෙම සුද්ධ කරන්න ඕනේ බලන්න දෙන්නේ මුල් පීරියඩ් 4 විතර ඒතුළු ටිකම තියලා යන්නත් ඕනේ හරිද මං බලන්නේ හොරට ඉන්නේ එහෙම නෑ හරි ප්‍රින්සිපල් අපි දැන් කොහෙන්ද පටන් ගන්න ඕක ඉස්සරලාම පිට්ටනියෙන් පටන් ගනි අර පිට්ටනිය කරවලේ තියෙන නම්බ ගහ ඒක ගාව යමන් කුඹලත් එක මාත් එන්නම්කෝ දැන් ඉතින් කොට්ටම් බකමුණෝ ටිකක් වගේ මන් දිහා බලන් ඉඳලා ඕවා ටික අහුලපන් මට දැන් පන්තියක් තියෙනවා මං ඒකට ගිහිල්ලා එද්දි උඹලා පිට්ටනිය වැඩ ටික ඉවර කරලා තියන්න ඕනේ හරි නැත්තම් බලාගමු මම ගියා මේ ගැසානම් හරියන්නේ නෑ බං ඒකයි තමන් කළක් දෙයක් විතර කොට වෙන්න ගහන්න ඕනේ දෙකක් තුනක් හරි දැන් ඒ වගේ වැඩක් නැහැ අරු වෙන්න ගනින් පිට්ටේනි ෂර්නි කවලා දාමුකෝ පිට්ටේනි නාවුලක් නැහැ දුවදුවා ඇහුළු වැගිනේ A few moments later. කෝ දැන් උඹලා ටික වැඩේ ඉවරද ඔව්ද පිටණිය ඔක්කොම ඇහුලුවා හරි එහෙනම් උඹලා දැන් පන්ති වලට යමල්ලකෝ 10 වසරේ උන් මේ කර ඇති ඉතුරු ටිකම 11 උන් ලව් කරන්න හරි සර් අපි යන්නම් එහෙනම් මොනවා වුණත් මුන් ටික වැඩේ නම් හොඳට කරලා තියෙනවා මාත් යන්න ඕනේ මේ ගැසා මේ වසිංහ මිස්ටර්ත් කිව්වා අපි පළවෙනි පීරියඩ් 4 ගන්නවා කියලානේ දැන් ඉතින් අපි කොහොමද පීරියඩ් දෙකෙන් වැඩ ඉවරානේ ඉතුරු දෙක පිටෙන්ට ක්‍රිකට් එකක් ගහ ඊළඟ පීරියඩ් ටික ඉවරුනහම යන්න අනේ මට නම් බෑ ඊළඟ ඔක මාට්නොත් එම ආපහු කුටි ගන්න එපාය
අඩේ ඒ අදහස නම් හොඳයි මාටියෝ. දැන් ඒ වෙලාවත් නේ තියෙන්නේ ඕක පොඩ්ඩක් යන්නත් එක්ක ෆිපාරක් ගහලා ඊට පස්සේ පන්තියට යන් ඉතින්. මේකට බැරනම් මේක ඉන්නේ නැත. මූ නැතත් කමක් නැහැනේ. එහෙමනේ මේ අපා මං කියන්නේ ඊයන් ගේට් එක තියෙන්නේ අපේ විද්‍යාවසයටනේ. පොරයා දන්නවනේ ඉතින් හැටි. ඒකයි කියන්නේ. හරි බං විද්‍යාවස පන්තියට එනවා නගන්න පුළුවන් වෙන වැඩක් මං කරලා තියෙන්නේ. බය නැතුව වරෙන්ගෝ. උඹ අපිත් එක්ක මැච් එක ගහන්න ආවොත් එහෙම ඔබට කැන්ටිනෙන් මම මාළු පාන් එකක් අරන් දෙන්න. නැත්නම් ප්‍රපනිස්සයක් හරි කවන්නේ. අඩේ එනම් මං එන්න යම ඉක්මනට මැච් ගහන්න. ඒ මම තමයි ඉස්සල්ලාම බැට් කරන්නේ. උඹ ආස ඇති. පටවහගෙන මෙන්න මෙහෙ වරෙන් ඉලි අල්ලන්න. ඔන්න මාටිය මම බෝලේ දානවා. හරි මම ගහනවා. හයක්ම ගහන්නේ බලාගනින්. බලගෙන ගනින් වැඩ. අඩේ විද්‍යාවස එනේ බං වැටුනේ. ඒ ජොනියා ඉක්මනට ඔය එක වැදලා ගනින් මෙහෙට. මැරිලා දන්නෙත් නෑ වැටිච්ච පාරට. අම්බේ මගේ ඔළුව මොකද කොයි ඔළුවට බෝලකින් ගහපු එක ඉපංකු නැගිට ගන්නකම් මම බලා ගන්නම්. තොපිලා හොයන්න තමයි මම මේ මෙච්චර වෙලා මෙහෙට ආවේ. කවුද කියපල්ලා මට මේ බෝලෙන් ගහපු එක? මේ මාටින් සර් බෝලෙන් ගැහුවේ. අනේ සර් සමා වෙන්න ඕනේ. ඉතින් බෝලේ උගපාරට දැක්කේ නෑ සර් එනවා. ඒ වැඩක් නෑ. ඇයි උඹලා මේ විද්‍යා පීරියඩ් එක කට් කරලා බෝල් ගහ ඉන්නේ? තොපිලාව මං අල්ලා ගන්න තමයි ආවේ. මෙරෙල්ල යන්න මාත් එක්ක ප්‍රින්සිපල් සර් ගාවට. අනේ ප්‍රින්සිපල් සර්ට නම් කියන්න එපා සර්. එයා ප්‍රින්සිපල් සර්ට කියන්න එපා නම් උඹලා දෙමාපියන්ට කියන්න. එහෙම හරිනේ. අනේ එහෙම කරන්නත් එපා සර්. හා එහෙනම් මෙහෙම කරමුකෝ මං උඹලගෙන් ප්‍රශ්න ටිකක් අහන්නම්. උඹලා ඒවට හරි උත්තර දුන්නොත් හරි උත්තර දෙන උන්ට පන්තියට යන්න දෙනවා. අනිත් උන් මේක දන ගහන් ඉන්න ඕනේ. කැමතිද? හා සර් එහෙම කරමු. එහෙනම් මම මේ අහන ප්‍රශ්න විද්‍යාව නෙමේ. උඹලා දන්න එකේ කත උස්සලා උත්තර දීපල්ලා උන්ට පන්තියට යන්න දෙනවා. ඔන්න උඹලගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි. ඒකෙන් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා විද්‍යාවෙන් අහන්නම්. නිව්ටන් හොයාගත්තේ මොකද්ද? සුප්පා නිව්ටන් මොනවද බං හොයාගත්තේ? අනේ මන්ද මාටින් යාළුවා. දැන් කො උඹලා එක එක්කත් උත්තර දෙන්නේ නැද? එහෙනම් මාගේ එක්ක නම් කරන්න හිටපන්කෝ. ඔය මැද ඉන්නේ සම්බව පිටරයකට කණ්ණාඩි දෙකක් දාලා වගේ කණ්ණාඩි පොළ. කියපන් ඔබ මොකද්ද නිව්ටන් හොයාගත්තේ? හොයාගත්තේ මොකද්ද කියන්න කලින් සර් කියන්නේ නිව්ටන් මොනවද නැති කරගත්තේ කියලා. මොන තාද්ද ඔබ කියවන්නේ යකෝ? ඉස්සලා කියපන් ඔබ නිව්ටන් දන්නවද කියලා? එහෙම මේ ලොකුවටම දන්නේ අපේ ගමේ ඉන්න වින්කලයක් දාන. මොන්නම් මගුලක්ද මේ කියවන්නේ? නිව්ටන් උඹලා වින්කලයක් දාන් ඉන්නවා. හරියන කියපන් නිව්ටන් ගහක් කඩේදී මොන ගෙඩියක් දොළට වැටෙන්නේ කියලා. මේ පොල් ගෙඩියක් නේ. පොල් ගෙඩියක් නෙමෙයි වැටෙන්නේ කොස් ගෙඩියක්. යකෝ මම මේ කතා කරන්නේ විද්‍යා පාඩම් වල ඉන්න නිව්ටන් ගැන. නැතු මේ උඹලා උට්ලොබ්බ ගැන නෙමෙයි. අනේ සර් මට මේ තියෙන පාඩම් වලින් මාරුව විෂය විද්‍යාව. වෙන පාඩම ප්‍රශ්නයක් අහන්නකෝ. හරියනම් කියපන් මහා මාංශ ලිව්වේ කවුද කියලා? මේ ඒක නල්ලේ බත්තර මුල් හීර රතනනේ. බත්තර මුල් හීර දන කපියෝතනි. මයෙන් කන පලා ගන්න නැතුව. හරියනම් දැන් මම සිංහල වලින් ප්‍රශ්නයක් අහන්න. ඔය පිටිපස්සේම ඉන්න පොල්ලෙලි මුණ. උඹ උත්තර දීපන් ඒකට. ඔන්න එහෙනම් 10 වසරේ සිංහල පොතේ උඹලට තුන්වෙනි වාරේ අවසන් ගන්නව පාඩුවේ තියෙන ප්‍රශ්නයක් අහන්නේ. මෙහෙම ගියොත් අපිට හෙටවත් යන්න වෙන්නේ මේ ප්‍රකාශ කරේ කවුද? ඒකද? ඒක නම් මේ ඉස්සරහම ඉන්න ජොනියා සර් කිව්වේ. යකෝ මම මේ පොතේ තියෙන එකක් අහන්නේ. නැත්තම් උඹලාටම ගල් නෙමේ. නෑ සර් ඉන්නකෝ. අපි ගියහත් යන මොකද කෙල්ලව බලන්න. ඒ අද්දි තමයි මම එහෙම එකක් කිව්වේ. ඕක හරි සර්. මොනවද කොටකොලවසෝ කියවන්නේ කටවහන් හිටපන්කෝ. ඒ කියන්නේ උඹලා ගෙහෙම සීනුත් තියනවනේ. හිටපන් කියනවා මම ප්‍රින්සිපල් සර්ට කියලා උඹලට කරවන්න. තොපි දෙන්නව කියලා පිටිපස්සෙන් දන ගහ ගනියව්. බලපන් මාටින් උඹ හින්දා නම් මට ටොපිම සෙට් වෙන්නේ. බලපන් උදේත් දන කිව්වා දැන් දැනුත් දන ගහනවා. මොකද්ද යකෝ? ආයෙනම් තෝත් එක්ක මේ වගේ වැඩවලට එන්නෙත් නෑ. ඔය පිටිපස්සේ ඉන්න එක උඹ කියපන් වීර පුරපු මරුනේ මොන සටනේද කියලා. ඔහුගේ අවසන් සටනේ සර්. ඔහුගේ අවසන් සටන?
ගිහලා දන ගහගනින් පිටිපස්ස පාරයා. හරි එහෙනම්. ඔය පිටිපස්සේ ඉන්න කාගෙම කියපන්කෝ. චුට්ටා. එහෙනම් ඔන්න චුට්ටා පුතාගේ සීයා ඉන්නවා නුවර. නුවර මේස අනුරාධපුරේ ඉන්නේ. මම මේ දැන් අමීන තාක්ෂණෙත් හැදෙන ළමයි හිටියට ඔයාලගෙන් IT වලින් ප්‍රශ්න අහන්නේ. දැන් පුතා 100ට කතා කරන්නේ කොහොමද? අපි 100ත් එක්ක තරහයිද? 100ත් එක්ක මං කතා කරලම නෑ. හරි එහෙනම් උඹලා කතා කරන වෙන නෑදෑයෙක් ඉන්නවද? ඌ ගැන කියපන්කෝ. ඉන්නවාස. චන්ද්‍රපාල මාමා ඉන්නවා. හරි එහෙනම් පුතා චන්ද්‍රපාල මාමා කතා කරන්නේ කොහොමද? කියලා සර් කතා කරන්නේ. යකෝ මේ උන්නම් මහා මොඩේවරලා. දැන් එතකොට චන්ද්‍රපාල මාමා පුතාට කතා කරන්නේ කොහොමද? චුට්ටා ළමයෝ කියලා කතා කරන්නේ. තෝගෙන් මෙච්චර හා දුරකථන කියන වචනේ ගන්න බැරි වුණාට නං හපිය ගිහිල්ලා. ඊතුරුන අවසානයේ කවුඹ. මම දැන් ප්‍රශ්නයක් අහනවා. ගණන් ප්‍රශ්නයක් අහන්නේ හරියට උත්තරේ දීපන්. දැන් පුතාලා තියා තියෙන අඹ ගහ. අපේ තියා අඹ ගස් නෑ සර්. හැබැයි එහා පැත්තේ මටින්ලෑ ගෙදර නම් තියෙනවා. හරි එහෙනම් පුතාලා ගෙවල් ළඟ මාටින්ලා ගෙදර අඹ ගහ තියෙනවා. ඒ අඹ ගහේ ගේ 12ක් තියෙනවා. 12ට වැඩි සර් වල්ලකම තියෙනවා 24. උඹ කටවහපන්. සර් මොනවද දන්නේ ඉතින් අපේ ගෙදර තියෙන අඹ ගහ ගැන? අපේ ගෙදර තියෙන ගහ ගැන මමනේ දන්නේ. හරි බූරුව මම මේ කියන්නේ මේ ගානට. හරි පුතේ. එහෙනම් ඒ අඹ ගෙඩි 12න් 5ක් වඳුර කනවා. වඳුර කීයක්ද සර්? වඳුර ගාන උඹට අදාළ නෑනේ. නෑ ඉතින් සර් වඳුර ගැන දන්නේ නෑනේ ප්‍රශ්නේ. මං ඒකයි ඇහුවේ. වඳුර ගැන නෙමෙයි බූරුව ප්‍රශ්නේ අඹ ගැන. අහගෙන හිටන්කෝ. එතකොට ඒ 12න් 5ක් වඳුර කාපුවම ඉතුරු අඹ ගාන කීයද? කීයක් ඉතුරුනොත් තරන්නේ නෑ සර්. මාටින්ලෑ ගහේ පට්ටැඹුල්. මොනවා කරලවත් කන්න බෑ. උඹලා නම් මහා පිස්සෝ ටික. නෑ සර් මූ කියනේම ඇත්ත. අපි ඒ ගහේ ඔක්කොම කඩලා විසි කරනවා. කන්න බෑ. පුතැඹුලක් තියෙන්නේ. තොපිලව හදන්න බෑ. හිටපල්ලා මම ප්‍රින්සිපල් සර් එක්කන් එනකම්. තෝ මොනවද මෙතන බලන් ඉන්නේ? තෝත් ගිහලා දන ගහගනි. අනේ සර් ප්‍රින්සිපල් සර්ට කියන්න එපා නේ. හරි එහෙනම් මේ පීරියඩ් එක දන ගහන් ඉඳලා විද්‍යාව පීරියඩ් නේ විද්‍යා පීරියඩ් එක ඉවර වුණාට පස්සේ ඵලයල්ලා ඊට පස්සේ ඕන මගුලක් කරගනින්න. A few moments later. ගුණේ අයියේ ගුණේ අයියේ කොල්ලනේ මොකද බං උඹලා දොරක් වෙලා? මේ මට දෙන්නකො සීනි කුරුල්ලෝ දෙන්නෙක් හරි මපාන් දෙකක් හරි. අඩේ කොල්ලෝ සීනි කුරුල්ලෝයි මාළුපා බනිස්සාරක ඔක්කොම ඉවරයි බං. පොල්ටි විතරයි තියෙන්නේ. පොල්ලොටි දෙන්නද? ඒ සුප්පා උඹට පොල්ටි අවුලක් නැද්ද බං? බනිස් ඉවරයිලු. තෝ මට බනිසයක් අරන් දෙන්නම් කියලා නේද එක්කන්ගේ. දැන් මට කොයි ලෝකෙන් හරි ගමන්නේ බනිසයක් ඕනේ. කියන දේ තේරුම් ගනින් කොටු කොල වස්සෝ. බනිස් ඉවයි. ඒවා මට අදාළ නෑ. මට බනිසයක් අරන් දුන්නේ නෑ උඹ. උඹට මම ආයි සුප්පා මගේ අත හපන්න එපායකෝ. අත. ඕයි කැන්ටිප ගාව ගහ ගන්න එපායකෝ. පිනා දැක්කොත් එහෙම තොපියයි මාවයි ඔක්කොම ගහලා පන්නයි ඉස්කෝලේ. ඕක නවත්තපියව්. ඒ මාටි යවක නවත්තපන් බං. හරි බං මේක මගේ අත කනවා නෙමෙයි මේක වැදලා විරපන්කෝ. අනේ මන්දා පුන් දෙන්න නා. එකෙක්ගේ අතනින් බල්ලෝ කාලා වගේ තුවාල වෙලා. අනිකගේ ඔළුවට වට්ටක්කයක් වගේ ඉදිමිලා. බනිස් ගෙඩියකට මර ගන්නවා පොඩි උන් දෙන්නෙක් වගේ. අම්බේ මගේ අත නිකම් බල්ලෝ කාලා වගේ යකෝ. මගේ ඔළුව නිකම් වට්ටක්ක ගෙඩියක් වගේ ඉදිලා. මේ ඉන්න මීහරක් ටික තොපිලා හොඳ ටිකක් කරලා තියනවානේ. මට විද්‍යාරුත් කිව්වා විද්‍යාසක පීරියඩ් එක කරපු පිස්සු ටික. අතේ ගැමුණු සරුත් කිව්වා. බලන්න අනේ මන්දයකෝ. ඇයි දැන් මේ මෙවුන් දෙන්නේ වැටලා ඉන්නේ? බලන්නකො මිස් මුන් දෙන්න නිකන් බනිස් ගෙඩිය කරා ගත්තානේ. අනේ මන්දා තොපේ පන්තිය තමයි තියෙන ජන පන්තිය. මං තොපේ පන්තිය පන්ති පාරකම තනි වෙලා පන්ති පාරකම දෙනවා ගැමුණු සර්ට. මං යනවා යන්න. ගැසාට පන්ති පාරකම දුන්නොත් නම් අපි ඉවරයි. මේ වීඩියෝ එක බැලුවා යාළුවනේ.
ඔයාලා මේක තව යාළුවන්ට බලන්න ෂෙයාර් කරන්න. ඒ වගේම යාළුවනේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපුවාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අතර වීඩියෝ එක ඉවරයි යාළුවනේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.